මට ඔයාලට දෙයක් කියන්න ඕනේ. මේ පොල් ගහේ ඉන්නවා මේ මං හිතන්නේ නීල කොබෙයියෙක්. එන්න මේකේ ඉන්නේ ඔයාලට පේනවා ඇති. මං දැන් දැකපු වීඩියෝ එකක් තමයි. හරිද? මම එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම්. මේ අපේ බූස සෙල්ලම් කරනවා මාත් එක්ක මේ. එයාට බඩගිනි වෙලා ඉන්නේ. එයාව පෙන්නන්නේ යාවේ. බලන්න ඔයාලට මේ ගහ උඩ කුරුල්ලෙක් ඉන්නව පේනවද කියලා. පේනවද? ඒ ඉන්නේ නීල කොබේ පැටියෙක්. හරිද? ඉතින් මම දැකපු වීඩියෝ එක තමයි එයාගේ අම්මා ඉන්නවා මෙන්න මේ ගහේ. අර ඉන්නේ එයාගේ අම්මා. හරිද? එයාගේ අම්මා තමයි එතන ගහේ ඉන්නේ. එයා මම දැක්ක දැන් මේ මට වීඩියෝ කරගන්න බැරුණා. කුරුමිනියෙක් ගෙනල්ලා ඉවරලා දෙඹරෙක් වගේ හිටියේ. ගෙනල්ලා ඉවරලා මෙයා ගාවට ආවා. එතකොට මෙයා කෑ ගැහුවා කී කී ගාලා. ඊට පස්සේ ඒක කෑවා. තව කියන්න ඕන උනේ මෙයාලගේ පැටියෙක් වැටුණා අපේ ගෙදර පහලට. ඊට පස්සේ මම ඒක ෂෝට් වීඩියෝ එකට දාලා තිනවා. ඊට පස්සේ කොහොම හරි මේ පැටියා දවස් දෙකක් විතර නැති වුණා. මං හුඟක් ආසාවෙන් හිටියේ මෙයා මේ ගානට ලොකු වෙලා මෙහෙම පියාඹලා යයි කියලා මං හිතුවා. ඒ වුණාට මම ඒක වීඩියෝ කරලා එවන්නම් කියලා හිතාන හිටියේ. ඒ වුණාට මට ඒක කරන්න බැරි වුණා. ඒ වුණාට මං සතුටු වෙනවා මේ එයාලගේ ඉන්න පැටියෙක් මට ඒ විදිහට වීඩියෝ එකක් කරගන්න ඔයාලට පෙන්නන්න අවස්ථාවක් හම්බෙච්ච එක ගැන. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් විතරක් අපිව සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න. එතකොට අර කුරුළු අම්මා හරි කුරුළු තාත්තා හරි අමතරව අර උඩින් කුරුල්ලෙක් ගියා දැක්කද ඔයාලා? මේක ලස්සන මොහොතක්, ලස්සන සැන්දෑවක්. ඔයාලට ලස්සන දවසක් වේවා. බයි බයි. thank you මගේ වීඩියෝ බලන උනට මතත්.